ඔබේ කුස්සියේ කුළුබඩු රාකියේ හැමදාම දකින පුංචි ඇට වර්ගයේ ඇතුලේ ලෝකයේම පුදුම කරවන මහා ඖෂධීය බලයක් සැඟවිලා තියෙනවා කියලා ඔබ දැන සිටියාද? දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය වගේ වර්තමානයේ අපිට තියෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු රැසකට සෝබාදහම ලබා දුන් විශ්මිත විසඳුම තමයි උළුහල්. අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතයේ වෙනස් කළ හැකි උළුහල් වල ඇති බලය සහ ඒ නිවැරදිව භාවිතා කරන ආකාරය ගැනයි. උළුහල් කියන්නේ හුදෙක් රසකාරකයක් පමණක් නෙවෙයි. ආයුර්වේදයේදී අරිෂ්ඨ සහ ආසව වර්ග නිපදවන්න ගන්නා ප්‍රබල ඔසුවක්. දියවැඩියාව පාලනයේට. අප ගන්නා ආහාරවල ඇති සීනි රුධිරයට අවශෝෂණය වීම පාලනය කරන්න උළුහල් වලට පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාවලිය විධිමත් කරන්නත් මේ උදව් වෙනවා. කොලෙස්ටරෝල් වලට මෙහි තියෙන තීක්ෂණ සහ උෂ්ණ ගුණය නිසා රුධිර නාලවල බැඳී තිබෙන අහිතකර මේදය දිය කරලා ලේ ගමනාගමනය පිරිසිදු කරන්න උළුහල් සමත් වෙනවා. මේ අධිරුධිර පීඩනයටත් කදිම සහනයක්. ඔබ නිතරම බඩ පිපුමෙන් අජීර්ණයෙන් හෝ මලබද්ධයෙන් පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් උළුහල් ඔබේ හොඳම මිතුරයි. එය බඩගින්න ඇති කරනවා වගේම ආහාර මාර්ගයේ තුවාල සුව කිරීමටත් දායක වෙනවා. ඒ විතරක් නෙවෙයි. කිරි දෙන මව්වරුන්ට මව් කිරි වර්ධනයට අවශ්‍ය ෆෝලික් අම්ලය මෙහි බහුලයි. සමී රැලි වැටීම පාලනය කරලා සම පැහැපත් කරන්නත් හිසකෙස් ගැලවී යාම නතර කරලා පිරිපුන් රුවක් ලබා ගන්නත් උළුහල් අත් බෙහෙතක් ලෙස භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ සීල ගුණ ලබා ගන්න නිවැරදිම පානය හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම වතුර කෝප එකහමාරක් හොඳින් නටවා ගන්න. වසා තැබිය හැකි භාජනයකට යන්තමට කොටාගත් උළුහල් මේස හැඳි දෙකක් සහ තලාගත් ඉඟුරු කැබැල්ලක් දාන්න. නටන වතුර ඒට එකතු කරලා අවම වශයෙන් පැය 3ක් නැත්නම් මුළු රාත්‍රියක්ම වසා තබන්න. පසුදා උදෑසන හිස් බඩ මේ පෙරාපානය කරන්න. සතියක් මේ දේ කළොත් ඔබේ ශරීරයේ ඇතිවන වෙනස ඔබටම අත්විඳින්න පුළුවන්. මතක තබා ගන්න. උළුහල් කියන්නේ ප්‍රබල ඔසුවක්. ඒ නිසා ඔබ දැනටමත් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබනව නම් මේ දීර්ඝකාලීනව භාවිතයට පෙර ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම නුවණට හුරුයි. මේ වගේ වටිනා තොරතුරු තවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝව ඔබේ හිතවතුන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.